Hello, good morning. කොහොමද ඔයාලට? කොහෙද දවසකි? අද මේ සන්ඩේ උදේ පාන්දරේ මමයි තාත්තයි එක්ක මම යනවා යාළුවෝ ගොඩක් බලන්න. අද කානි ක්‍රොස් 7 ඩොග් ඉවෙන්ට් එක 2.5k වගේම 5k ප්‍රයිසස් දෙකක් තියෙනවා. මම තුති නිසා අපේ අම්මා මාව 2.5 තමයි රෙජිස්ටර් කරලා තිබුණා. මේ ඔයාලට පේනවනේ මෙතනට ඩොග්ස් 200කටත් වැඩි ඇවිල්ලා ඉන්නවා. එක එක බ්‍රීඩ් වල. හැබැයි මෙයාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි. මේ මං ගිය ගමන් මට හම්බෙච්ච යාළුවා. එයා යෝක්සි කෙනෙක්. පේනවනේ? ඒ බලන්න හැමෝම හරි දඟයි. ඒ වගේ හැමෝම හරි හොඳයි. මොකද ඕගනයිසර්ස්ට රූල් එකක් දාලා තිබුණා. හැමෝම ලිස්ට්‍රේන් වෙලා ඉන්න ඕනේ වගේම හැමෝම ෆ්‍රෙන්ඩ්ලි වෙන්න ඕනේ කියලා. මොකද ඉතින් මෙතනට ගොඩක් අය ඇවිල්ලා හින්දා ඇග්‍රෙසිව් වුණත් ඉතින් මේ වැඩේ ලස්සනට කරන්න බෑනේ. මේ පේනවනේ හැමෝම හරිම ආසාවෙන් සෙල්ලම් කර කර ඉන්නවා. මේ ඉන්නේ මගේ දාති දෙන්නේ පුදුම විශයක් තියෙන. මං වගේ good boy කෙනෙක් වගේ ඉන්නේ. බුලනම ඉවරයක්. මේ දෙත් නම් හරිම හොඳයි. මාත් එක්කත් සෙල්ලම් කළා. අපි අම්මේ ළඟට තවිල ගොඩක් වෙලා හිටියා. දැන් මේ අපි හෙදි වෙලා ඉන්නේ අපේ රීස් එක පටන් ගන්න. දැන් already 5 kilometers pace එක නම් ස්ටාර්ට් කරලා තියෙනවා. ඒක loops දෙකක් 2.5 වලට එක loop එකයි. ඔන්න දැන් ඔයාලට බලන්න පුළුවන් මේ කට්ටිය අතරින් මම දුවල ඇවිල්ලා ටයිමින් මොනිටර් එක උඩින් පැනලා රේස් එක ස්ටාර්ට් කරන විදිහ. ඔන්න මං එනවා. බලන්න දැක්කට නේද? ඉතින් මෙහෙම පටන් ගත්ත රේස් එක දුවගෙන මම ගියා. මොකද ඉතින් කමේ යන්න බෑ. සමහර අය නම් හිටිය මං වගේ බ්‍රේව් බෝයි කෙනෙක් වගේ දුවගෙන ආවේ නෑ. එයාලට දුවන්න බෑ කියලා ආපහු හැරිලා. ඒ වුණාට මම නම් අම්මයිත් එකතු වෙලා මේ ලූප් එකම කම්ප්ලීට් කරා. දැන් ඔයාලට බලන්න පුළුවන් තව තුත්තකින් මං එනවා. දැක්කද මේ ලස්සන බෝයි එනවා. බලන්න ස්මාර්ට් බෝයි ලස්සන ස්මාර්ට් බෝයි කෙනෙක් නේද කියලා මං බලන්න. මං දුවගෙන එන ලස්සන. තුත්තම් මහන්සි. මොකද ඉතින් ඒ දවසේ පොඩක් සනී වැඩි. ඒ වුණාට ඉතින් මම කිසිම කම්මැලිකමක් නැතුව කොච්චර මහන්සි දැනුණත් මේ ලස්සන ස්ට්‍රීට් එකේ දෙපැත්තේ තියෙන ලස්සන මල්වල ලස්සන බලබල දුවගෙන ගියා. ඔන්න දැන් ඔයාලට බලන්න පුළුවන් මම මගේ රේස් එක ෆිනිෂ් කළා. මට මෙඩල් එකත් හම්බුණා. මේ තියෙන්නේ දවසේ අපේ අම්මයි තාත්තයි කැප්චර් කරපු ෆොටෝස්. ටෙක්ස්ට් එක අලුත් වීඩියෝ එකක් කරන් එන්නම්. බයි.